සංඛ්‍යා කොරියානු ගැටලුව 32 z දීලා තියෙනවා 2 ඍණ 2යි යට මුල 2යි z එක ඉස්සලම හදාගෙන ඉමු මුල දෙකෙන් බෙදමු මුල 2 ඍණ මුල 2යි i කියලා ලැබෙනවා ඔයාලට පේනවා. එතකොට z ගේ මුල දෙක එළියට ගත්තාම 1 ඍණ i කියලා එනවා. දැන් අපෙන් අහන ප්‍රශ්නෙට z වර්ගයක් තියෙන ඉඳ z වර්ග කරන්න වෙනවා. එහෙනම් එනවා 2යි 1 ඍණ i වර්ග කරාම එනවා ඍණ 2යි i එහෙනම් පිළිතුරට එනවා ඍණ 4යි i. එහෙනම් අපිට z වර්ගය දැනට ආවා. ඉතින් z 4 බලය හොයන්න අපිට මේක වර්ග කරන්න පුළුවන් 16යි i වර්ගයක් එනවා. එහෙනම් එනවා ඍණ 16 කියන පිළිතුර. ඊළඟ අපි යමු 6 බලය බලන්න. එතකොට දර්ශක නීතිය 4යි 2යි වැඩි කරාම ඇති. එතකොට 6 බලය කියලා එනවා ඍණ 16 ඍණ 4යි i ගෙන් වැඩි කරාම එනවා ධන 64යි i කියලා ලැබෙනවා. නම් 8 බලයට 6යි 2යි වැඩි කරාම ඇති. එතකොට එනවා ඍණ 256යි i වර්ගය. i වර්ගය කියන්නේ ඍණ 1 නිසා ධන පිළිතුරක් එනවා. තාත්වික අගය 256ක් කියලා ලැබෙනවා. දැන් තියෙන්නේ එකතු කරන්න. 2 4 6 8 පිළිවෙලින් අපි ලියාගමු. ඍණ 4යි i අඩු කිරීම 16යි එකතු කිරීම 64යි i ධන 256යි. පාඩම අරු කරගෙන ඉමු. එතකොට තාත්වික අගයන් ලැබෙනවා 256න් 16ක් ගියාම 240ක්. අතාත්වික අගය එනවා 64න් 4ක් ගියාම ධන 60යි කියලා එනවා i. පිළිතුර 240 ධන 60යි i.